Welcome to SL Tech Your YouTube channel. ඉතින් ඔයාලා වෙනද වගේ මදත් ආදරෙන් පිළිගන්නවා SL Tech Your YouTube channel එකට. ඉතින් ඔන්න මම මීට සති දෙකකට විතර උඩදී ගෙනාවා ඔයාලට වීඩියෝ එකක් කොහොමද AI ස්ටුඩියෝ එක හරහා prompt එකක් දාලා image එකක් generate කරගන්නේ කියලා. ඉතින් ඔන්න අද ගෙනාවා ඒ විදිහටම AI ස්ටුඩියෝ එක භාවිතා කරලා prompt යොදාගෙන image generate කරන්නේ කොහොමද මේ prompt හොයාගන්නේ කොහෙන්ද කියලා මම ඔන්න අද වීඩියෝ එකක් ගෙනාවා. මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි prompt දෙක තුනක් මම හොයාගෙන තියෙන හැමෙන් අවුල ගත්තේ. ඒ ටිකත් මම ඔයාලට දෙන්නම්. දෙවෙනි ඔප්ෂන් එක තමයි ඉතින් ඔයාලට පුළුවන් WhatsApp channel එකක් තියෙනවා. ඒ WhatsApp channel එකේ තියෙන මේ ඕනෙම prompt එකක් තියෙනවා. ඉතින් මේ WhatsApp channel එකේ link එකත් මම ඔයාලට description එකේ දාලා තියෙනවා. ඒකෙන් ගිහලා ඔයාලට ඒ prompt එක ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා බහ නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මෙයාට තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක all දාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු සැනින් වල notification එක එන්නේ. ඒ වගේම මේ වීඩියෝ එකටත් අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න වගේ අනිත් යාළුවන්ටත් අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඒ හින්දා යාළුවටත් බලන්න මේක share කරන්න. මේ තියෙන මම ඔය එහෙමෙන් අහුල ගත්තා කියෝ prompt ටික. ඉතින් මේ ටිකේ අපි දෙකක් තුනක් අපි try කරලා බලමු. ඉතින් මේ දෙක තුනේ නම් photos තියෙනවා මොකද්ද generate වෙන image එක කියලා. මේකෙන් එකක් දෙකක් අරගෙන අපි ඉස්සෙල්ලාම මේ prompt වැඩ කරනවා කියලා අපි try එකක් දෙමු. ඉතින් මේ prompt වලින් කොහොමද AI image එක generate කරගන්නේ කියලා ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලුවා නම් අනිවාර්යෙන්ම තේරෙන්නේ නැති. ඉතින් මේ වීඩියෝ එක තාමත් ඔයාලා බලුවේ නැත්නම් ඔයාලට දැන් මේ වීඩියෝ එකේ උඩින් පොඩි කාඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ කාඩ් එක ක්ලික් කරාම ඔයාලට ඒ වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද AI image එකක් generate කරගන්නේ කියලා හරියටම දැනගන්න පුළුවන්. ඔයාලගේ browser එකට ගිහිල්ලා search කරන්න Google AI Studio කියලා. මේ prompt Gemini එකෙන් දැම්මත් වැඩ කරනවා, Google AI Studio එකට දැම්මත් අනිවාර්යයෙන්ම වැඩ කරනවා. ඉතින් කලින් වීඩියෝ එක බලුවේ නැත්නම් ඒක නෙක් මම සරලවම කියන්නේ කොහොමද image එක generate කරගන්නේ කියලා. මෙතන plus mark එක උඩ click කරා. මෙතනින් upload image ගියා. ඔයාලට කැමති වගේ photo එකක් මෙතනින් ඊට පස්සේ select කරලා done කියන button එක උඩ click කරන්න තියෙන්නේ. ඔන්න මම මෙතනට ඉන්ටර්නෙට් එකෙන් download කරගත්ත photo එකක් add කරගත්තා. හරි. දැන් මේ photo එක add කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා start a prompt කියලා. ඉතින් මෙතනට ඔයාලා copy කරගෙන prompt එක paste කරන්න. ඊට පස්සේ මෙතන උඩට තියෙන බොඩි ඉතලේ උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ තප්පර 10ක් 15ක් ඇතුළත ඔයාලගේ AI image එක generate වෙනවා බලා ගන්න පුළුවන්. කලින් සැරේ කියලා දුන්නේ PC එකකින් phone එකකින් කියලා කිසිම වෙනසක් නැහැ. කරන්න තියෙන step ටික එකම තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට බැලුවා නම් මේ විදිහට ඔයාලගේ machine එකේ from හරි මොකක් web browser එකක් open කරගෙන Google AI Studio කියලා search කරලා එතන මේ විදිහටම කරා නම් ඒකෙත් එමමයි. හරි. ඔන්න අපි own image එක generate වුණා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන download icon එක උඩ ක්ලික් කරාම ඔයාලගේ ෆොටෝ එක gallery එකටම download කරගන්න පුළුවන්. හරි ඔය එක prompt එකක් අපි තව prompt එකක් අරගෙන try කරලා බලමු. හරි දැන් අපි ඉස්සෙල්ලා ගත්ත මෙන්න මේ කහපාට සාරිය prompt එක ඒක හරියටම කහපාට සාරියක් විතර මාරුලා තියෙනවා. මෙන්න මේ prompt එක ගමු. ආයෙත් අර විදිහටම upload image ගියා. ඔයාගේ ෆොටෝ එක select කරා. ඊට පස්සේ මෙන්න මෙතනට prompt එක paste කරගත්තා. අප්ලෝඩ් කරා. ඔන්න ඒ image එකක් generate වුණා. ඒකෙත් අර විදිහටම ඔයාලට මෙතනින් ෆොටෝ එක උඩ මෙතන load කරන ෆොටෝ එක උඩ ක්ලික් කරලා download icon උඩ ක්ලික් කරාම මේක ඔයාලගේ phone එකේ gallery එකටම save වෙනවා. පළවෙනි option එක කියන්නේ මම එහෙමෙන් අවුලගත්ත prompt quality එක දාලා. මේ prompt ටික ඔයාලට ඕන නම් මම description එකේ දාලා තියන්නම්. comment වලත් pin කරලා තියන්නම්. ඔයාලට එතනින් ගිහලා ගන්න පුළුවන් මේ prompt ටික. එතකොට අපි දැන් ගිහලා බලමු අපේ දෙවෙනි option එක කියන්නේ WhatsApp channel එක මොකක්ද කියලා. මේ channel එකෙන් කොහොමද මේවා prompt අරගෙන generate කරගන්නේ කියලා. ඉතින් මේකෙත් වෙන වෙනසක් නැහැ. අර විදිහම තමයි channel එක මම ඔයාලට පෙන්නන්නම්. හරි guys. මේ තියෙන්නේ ඒ WhatsApp channel එක Gemini prompt. ඉතින් මේක අතලට ඔයාලට ගියාම මේක බලා ගන්න පුළුවන් prompt දාලා තියෙනවා. ඒ වගේම ඒවට අදාළ ඒවා කොහොමද ඒක image එක generate වෙන්නේ කියලා දාලා තියෙනවා. couple prompt තියෙනවා. photo girls ලාගේ ඒවා තියෙනවා. boys ලාගේ ඒවා තියෙනවා. ඔයාලට ඕනෙම prompt එකක් මේ WhatsApp channel එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේක හැමදාම වගේ අප්ඩේට් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ පේන්නේ ඊයේ දාපු prompt ටිකක්. එතකොට මේකේ අද දාපු prompt තියෙනවා මෙතන ඉඳන්. ඒ වගේ මේකේ prompt අප්ඩේට් වෙනවා. ඔයාලට අලුත් trending prompt වලින් AI image generate කරගන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන්ම. ඉතින් ඔන්න එහෙ මේ හොයන්න දෙයක් නැහැ. prompt ටික දැන් තියෙනවා ඔයාලගේ WhatsApp එකේ. මේ prompt එක ගන්නවා මේ prompt එක මෙහෙම copy කරගෙන ආයෙත් අර විදිහටම Google එකට ගිහිල්ලා Google එකේ මෙන්න මෙතන plus mark එක උඩ click කරලා මගේ photo එකක් මේකට add කරගන්නවා.
මම දැන් මෙතන කොපි කරන් ආපු ප්‍රොම්ප්ට් එක පේස්ට් කරලා මෙන්න මෙතන ඊතාලි උඩ ක්ලික් කරනවා. ඉස්සෙල්ලා ස්ටෙප් එකම තමයි වෙන කරන්න දෙයක් නෑ. ඔයාලා තියෙන ප්‍රොම්ප්ට් එක ගෙනාවා ඔහොම දාගත්තා. දැන් ඔයාලා තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඔන්න හරි ප්‍රොම්ප්ට් එකක් හොයාගන්න. ප්‍රොම්ප්ට් එකක් හොයාගන්න ඔන්න මම දුන්නා WhatsApp channel එකක්. ඉතින් මේක වගේ අනිත් යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන්ම ෂෙයා පාරක් දාන්න ඕනේ. ඒ ප්‍රොම්ප්ට් එකට අදාළ ඉමේජ් එක ජෙනරේට් වෙලා ඉවරයි. ඉතින් ටොම් ඇන්ඩ් ජෙරි ඉන්න ඕන්න මගේ ෆොටෝ එකේ ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන ඉතින් AI ඉමේජ් ජෙනරේට් කරගන්න. ඒකට කරන් තියන්නේ මේ වීඩියෝස් ටික හරියට බලන්න. කලින් වීඩියෝ එක බලන්න නැත්නම් මේ වීඩියෝ එක බලන්න. නෝක තමයි අද ගෙනාව AI ඉමේජ් ජෙනරේට් ප්‍රොම්ප්ට් තියෙන WhatsApp channel එකේ වීඩියෝ එක. ඉතින් මෙන්න මේ channel එක බලලා ඔයාලට ඒ විදිහට ප්‍රොම්ප්ට් ටික හදාගෙන ඒ විදිහට AI ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන් ලේසියෙන් පහසුවෙන්. හරි. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.